හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකේදී මම පැහැදිලි කරන්නේ ඉඟුරු වගාවට වැළඳෙන ලෙඩ රෝග සහ ඒවට බෙහෙත් මොනවද කියන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. මේ වගේ වගාවන් සම්බන්ධව විස්තර ඔයාලට දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. right අපි යමු වීඩියෝ එකට එහෙනම්. සුපුරුදු පරිදි ඉඟුරු ගැන කතා කරනවා නම් අපි ඉඟුරු සාමාන්‍යයෙන් පැල කරන්නේ මාර්තු මාසේ මැද හරියත් අප්‍රේල් මුලත් කියන කාල සීමාව තුල. ඊට පස්සේ අපි ශේස්ත්‍රයේ ඉඟුරු ඉඳලා දින 45ක් වගේ කාලයකදී තමයි පළමු පෝරමුරේ යොදන්නේ. ඒ දින 45 කාලය තුල සමන දින 14ක් වගේ යනවා පළමු මොටෙයි ඇදෙන්න. ඒ කියන්නේ අපිට ශේස්ත්‍රයෙන් ඉහළට මේ ඉඟුරු බීජ මේ පැලවෙලා කියන එක පේන්න දින 14ක් 15ක් වගේ කාලයක් යනවා. පළමු පොහොර මුරේ දාන්නේ දින 45න්. කොහොම නමුත් ওই දින 45 වෙන දවසට අපිට පුළුවන් පළවෙනි බෙහෙත් පාර යොදන්න. ඒ කියන්නේ ලෙඩක් තිබුණත් නැතත් අපිට සාමාන්‍යයෙන් පුළුවන් කැප්ටාන් වගේ දිලීරනාශකයක් මේවට ස්ප්‍රේ කරන්න. එතකොට ඒක මේ ගහේ මුලට සහ ගහ හොඳට තෙමිලා යන්න ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒක අපි ලෙඩක් ආවත් නැතත් මේ දේවල් කරන්න ඕන. ලෙඩක් එනකම්ම බලාගෙන ඉන්න එපා කිසිම වෙලාවක. ලෙඩේ එන්න කලින් අපි ඒකට ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් පළවෙනි දින 45න් ওই කැප්ටාන් කියන දිලීරනාශකයේ පළවෙනි වතාවට දෙනවනේ. ඊට පස්සේ සතියෙන් සතිය වගේ සාමාන්‍යයෙන් මාස 6ක් විතර යනකම් සතියෙන් සතිය මාස 6ක් විතර යනකම් දිලීරනාශක කලවමේ එකම දිලීරනාශකයේ දෙවතාවක් යොදන්නේ නැහැ. පළවෙනි සතියේ එක දිලීරනාශකයක්, දෙවෙනි සතියේ තවත් දිලීරනාශකයක්, ආයි තුන්වෙනි සතිය අපිට පුළුවන් අර කලින් යොදපු දිලීරනාශකේ දිලීරනාශක වර්ග කියනවනේ කැප්ටාන්, මැංගෝසේප්, ටොප්සීන් වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින්දී අපිට පළවෙනි පාර කැප්ටාන් යොදන්න පුළුවන් පළවෙනි සතියේ. දෙවෙනි සතියේදී අපිට මැංගෝසේප් වගේ එකක් යොදන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් දරුණුවට දිලීර හානි ඇවිල්ලා තිබුණොත් මැංගෝසෙප් යොදන එක පොඩ්ඩක් මේව කළා ටොප්සීන් වගේ දෙයකට යන්න. එතකොට දැන් දිලීර හානියක් අඳුනගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් කොළ අග කහ පාටට පිච්චෙන්න ලපලප එන්න ගන්නවා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් පළවෙනි මාස 7-8 ඇතුළත ආවොතින් කොළේ පිච්චෙනවා වගේ තනින් තනින් කහ පාටට පිච්චිච්ච ලපලප වගේ තියෙනවනේ මේක දිලීර හානිය. එතකොට යන්නේ ඒද්දි අපිට පුළුවන් මේක මේ එන්න කලින් අපි මං කියේ කැප්ටන් සහ මැංගෝසෙප් පාවිච්චි කරන්නේ. නමුත් අපි ටොප්සීන් වගේ දෙයකට යන්නේ මේක ඇවිල්ලා තිබුණා. එතකොට මේ ওই දිලීර හානිය ඊට පස්සේ අපිට තව වෙනවා මේකේ මේ කඳ කියන්නේ මෙයාල නරක් වෙන මේ එකක් පණුවෙක්ගෙන් එනවා හානියක්. පණු හානිය. ඒ කියන්නේ මේකේ අල නරක් වෙනවා මේ පණුව මේකට බෝ වුණොත්. ඉතින් ඒක ශේස්ත්‍රයෙන් වෙන එකක්. ඒ නිසා අපි අල බීජ ශේස්ත්‍රයේ තියන්න කලින් ශේස්ත්‍රය සකස් කරද්දී අනිවාර්යෙන් ඩොලොමයිට් වගේ දෙයක් හොඳට ඉහලා පස්සේ pH වගේ හරියටම සකස් කරගෙන මේක මේ වගාවට එනවනම් තමයි වඩාත් යෝග්‍ය. ඒ ආවත් මේක එන්න පුළුවන් මේ පණු හානිය. එහෙම එනවනම් අපිට කරන්න තියෙන්නේ එතනදී පොඩි හරි දෙයක් අඳුනගත්තොත් ඒක අඳුනගන්න ක්‍රමය මම කියන්නම්. සාමාන්‍යයෙන් ගහ මැරීගෙන වගේ එනවා. එක පඳුරක අපි හිතන්න පඳුරේ ගස් තියෙනවා 10ක් විතර. එක ගහක් විතර මැරීගෙන එනවා. යට ඉඳන්ම කියන්නේ අලේ හරියේ ඉඳන්ම කහ වීගෙන එනවා. ඒ ගහ අදිද්දි එකපාරටම ගැලවිලා අතට එනවා. අලේ එන්නේ නැහැ. ගහ විතරක් ගැලවිලා එනවා. අගිස්ස ගඳක් එන්න ඕන. කියන්නේ නරක් වෙච්ච ගතියක් වගේ. අන්න එහෙම තියෙනවා නම් මේක අනිවාර්යෙන් මේ පණු හානියට ලක් වෙලා තියෙන්නේ. එහෙම වුණොතින් කිසිම වෙලාවක ඒ ගැන අපරාධ කියලා හිතන්න එපා. මුළු පඳුරම එතනින් අයින් කරලා ඒ පස් ටිකත් එක්කම මේ ශේස්ත්‍රේ වැටෙන්නේ නැති වෙන්න තාච්චයකට වගේ දාලා අපි ඔය පාවිච්චි කරන මොනවාම හරි ඔය කුෂිකාර්මික වැඩවලට පාවිච්චි කරන භාජනයකට දාලා මේ පස් ටිකත් එක්කම ගිහලා ශේස්ත්‍රයේ කිට්ටුවකට වන් නැතුව කෙලවරකටම විසික් කරලා දාන්න. ඒ වගේ මේ වල තියෙනවනේ දැන් අපි පඳුර අයින් කරපු. අන්න ඒකට අනිවාර්යයෙන්ම අලුගුණු ටිකක් ගිහින්න මතක තියාගන්න. හරිද? පළවෙනියට මේ වගේ එන්න පුළුවන් සාමාන්‍යයෙන් පඳුර 2-3ක් මේ වගේ වෙන්න පුළුවන්. ඒ අනිවාර්යෙන් ඒ ටික අයින් කරන්න. එහෙම නැත්නම් මුළු පාත්‍යයටම මේක බෝ වෙලා මුළු ශේස්ත්‍රයටම ශනිකව පැතිරලා යනවා පොඩි කාලයක් තුල.
ඉතින් ඕකට විසඳුම තියෙන්නේ අන්න ඒක. එතකොට අපිට මුලින්ම වගේ දිලීර හානි පාලනය කරගන්න අර විදියට මම කිව්ව විදියට දිලීර නාශක යොදාගෙන යන්න පුළුවන් සතියෙන් සතිය. කැප්ටාන් මැංගසෙප් වගේ දේවල්. ලෙඩේ උග්‍රයි නම් අපිට ටොප්සින් වගේ සැර අධික බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අර පණු හානි ආවතෙන් ඔයාලට අර විදියට තමයි පඳුර පිටින් මයින් කරලා පඳුර මුලට වල මුලට අලුහුණු ටිකක් දාන්න පුළුවන්. ඒ විදියට අපිට මේ ඉඟුරු වගාව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඉතින් පොහොර යෙදීමත් මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා පොහොර සම්බන්ධ අඩු වියදම් පොහොර. ඉතින් මම පොහොර සම්බන්ධව තව වීඩියෝ එකක් ඔයාලට දානවා. තවත් නැවත දැනුවත් කිරීමක් විදියට. බෙහෙත් යොදද්දි මම කලින් කිව්වා වගේ මෙන්න මේ විදියට අනිවාර්යෙන් ශේෂ්ත්‍රයේ පැල හෝ අල ඉන්දුවෙන් පස්සේ ඉඳලා අනිවාර්යෙන් පොහොර මේ බෙහෙත් මුර 24 වතාවක් විතර වගේ වදිනවා. නමුත් මේක ඔයාලට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ලෙඩේ නැත්තම් ලෙඩක් නැත්තම් සාමාන්‍යයෙන් මේ අල ටික බේර ගන්න ඕනේ අපි මේවා ඉඳලා මාස 6ක්. අපි සාමාන්‍යයෙන් මාස 8න් 10න්නේ ඉඟුරු ගලවලා වෙළඳපොළට නිකුත් කරන්නේ. එතකොට පළවෙනි මාස 6 වගේ තමයි මේක පරිස්සම් කරගන්න ඕනේ. එතනින් එහාට අල නිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අල බහින්නේ නැහැ. එතනින් එහාට අල වර්ධනය වීමක් තියෙන නිසා ඒ වෙනකොට ඒ කාල සීමාවේදී අපිට හානියක් බොහෝ දුරට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අර මුල් කාල සීමාව මේක ගොඩක් ප්‍රවේශම් කරගන්න ඕන. මම හිතනවා මේ ටික ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා අනිවාර්යෙන්ම විශේෂයෙන්ම මේ ඉඟුරු වගාව කරනවනම් මේ වෙනුවෙන් කැප වෙන්න දවස් දෙකකට වතාවක් තමන්ගේ වගාවට යන්න බලන්න ලෙඩ රෝග ගස් අතපත ගාලා හොඳට බලන්න නිකන් මතෑරලා දාන්න එපා. ඒ විතරක් නෙවෙයි සතියේ දින 45කින් පස්සේ සතියෙන් සතියට දිලීරනාශකයක් ස්ප්‍රේ කරන්න. ඒ වගේම කෘමි හානියක් આવොත් කෘමිනාශක ගෙනල්ලා ඒව ස්ප්‍රේ කරන්න. මොනවා හරි ඔයාලට ඒ ගැන දැනුවත් කිරීමක් අවශ්‍යයි නම් කමෙන්ට් එකක් දාන්න. සම්බන්ධවත් වීඩියෝ එකක් එන්නම් මම. ඊට පස්සේ ඔයාලට පොහොර මුර සති දෙකෙන් දෙකට මාසෙට දෙවතාවක් වෙන්න සති දෙකෙන් දෙකට මාස 6ක් වෙනකන් ඉඟුරු වගාවට මාස 6ක් වෙනකන් අනිවාර්යෙන් පොහොර යොදන්න. එතකොට මෙතනදී කෙනෙකුට කියන්න පුළුවන් පොහොර අවශ්‍ය නැහැ ඉඟුරු වලට බිම ඉඳනකොට පස්සේ තියෙන සාරේ උරාගෙන අල හොඳට මේ වර්ධනය වීමක් වෙනවා කියලා. ඒව කවුරුත් කියනව පිළිගන්න එපා. මම නම් කියන්නේ අනිවාර්යෙන් මාසෙකට දෙවතාවක් පොහොර යොදන්න. මොකද අපි දෙයක් නිකම්ම බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. අපි දෙන දේ අනුව තමයි අපිට ලැබෙන දේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉතින් අදට වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.